කාරණාවක් ගැන කතා කරගන්න ආවේ. මොන වගේ කාරණාවක් ගැනද? මේ පන්සල් වත්තේ එහා කොනටම වෙන්න ලොකු හාමුදුරනේ කිතුල් ගහක් තියෙනවනේ. ඒක දැන් පීදිලා. ඒ කිතුල් ගහ අකුරු වලට මැද ගන්නද කියලා ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න ආවේ. අකුරු වලට? අනේ ඌ හාමුදුරනේ අකුරු වලට. මගේ අකමැත්තක් නැහැ. හැබැයි උපාසක මහත්තයෝ මම මේ පන්සලේ తాවකාලික බාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි. පන්සල අයිති ගමට. ඒක නිසා දායක සභාවේ සභාපති ජනා උපාසක මහත්තයාගෙනුත් අවසර ගන්න. එහෙමයි හාමුදුරනේ. මම අකුරු වල ආදායමෙන් කොටසක් පන්සලට දෙන්න. උපාසක මහත්තයෝ මම හිත දියුණු කරගන්න මහන්සි වෙනවා මිසක් භෞතික දේවල් දියුණු කරගන්න මහන්සි වෙන්නේ නැහැ. සූපත් හැම දෙයකටම මුල් වෙන්නේ චේතනාව. අන්න ඒක මතක තියාගෙන කටයුතු කරන්න. සභාපතිතුමා බුදුගේ පැත්තේ. මොකෝ පන්සල පැත්ත? සභාපතිතුමා අර පන්සල් වත්තේ කෙළවරම තියෙන කිතුල් ගහ ඒක මේ හකුරට මැද ගන්න අවසර ගන්න ලොකු හාමුදුරු හම්බෙන්න ආවා. ලොකු හාමුදුරු අවසර දුන්නා. සභාපතිතුමාටත් ටිකක් මතක් කරන්න කිව්වා. තමුන් දන්නවද ඔය කිතුල තියෙන ඉඩම කීර්ති මුදලාලිත් එක්ක අවුරුදු ගාණක් නඩු කියලා මම පන්සලට අරගත්තා. ඔය නඩුව දාන කාලේ කිතුල මේ මෙත්තක් ඇති.